ආයිබෝන් යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා දන්න රෙසිපි එකක් ඊටත් වඩා ගොඩක් හොඳ රසකට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු රසට ලස්සනට සැරට සුපිරියටම මෙන්න මේ මාළු මිරිස් පිරුවම ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට රත් වෙච්ච තෙල් එකට තලාගත් වෙන සල් කරාබ නැටි අබ උළුහල් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකට කපාගත්ත සුදු ලුණු අමු මිරිස් ලොකු ලුණු කරපිංච ටික දා ගන්නවා. මුලින්ම මම මෙතනදී මාළු මිරිස් කරල් වල මැද පෙරුවම තමයි හදාගන්නේ. ඒක තමයි හරියටම රසට හදාගන්න ඕන එක. ඔයාලා මෙතනදී කපා ගන්න ලුණු ටික පුළුවන් තරම් පුංචිට කපා ගන්න. එතකොට මැද පෙරුවම ගොඩක් ලේසියෙන් පුරව ගන්න පුළුවන්. ටෙම්පරා දුන්නාන් පස්සේ ලුණු ටිකට මම මේ විදියට පොඩි කරගත්ත සැමන් ටිකක් එකතු කර ගන්නවා. සැමන් හරි මාළු හරි දා ගන්න. මොකක් හරි රස වෙන්න ඔයාලට කැමති නම් විතරක් එකතු කර ගන්න. එහෙම නැතුණන් අල වලින් විතරත් මේක හදා ගන්න පුළුවන්. ඒ ටිකත් හොඳින් රත් වුණාන් පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ආල්ට පේනවා නැටි නැති කෑලි මිරිස් මම දාගන්නේ මගේ ගෙදර හදපුවා. ඊට පස්සේ ගම් මිරිස් කොඩු, ඒ වගේම කහ කොඩු සහ ලුණු කොඩු එකතු කර ගන්න ඕන. ඔයාලා අල තම්බද්දි ලුණු දාගත්තා නම් මේ වෙලාවේදී පරිස්සමට ලුණු දාගන්න. ඊට පස්සේ මේ ටිකත් ආයෙ හොඳින් කලවම් කර ගන්න ඕන. සාමාන්‍ය සැමන් ටික හොඳට ටිකක් රත් වෙන්න ඕන. එතකොට තමයි රස වැඩි වෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට තම්බල පොඩි කරගත්ත අල එකතු කර ගන්නවා. අලක් දාගෙන මේ ටික හොඳට පේස්ට් එකක් වෙනකන් පුළුවන් තරම් හොඳින් කලවම් කර ගන්න. සාමාන්‍ය වලට අල හැපෙන්න වගේ ඕනනම් අල ගොඩක් පොඩි කරගන්න එපා. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට පොඩි කරගන්නවා. එතකොට ගොඩක් ලේසියෙන් අපිට මේක හදා ගන්නත් පුළුවන් රසත් වැඩි. මේ විදියට අල පිරුවම හදාගත්තන් පස්සේ මේක මම පැත්තකින් තියා ගන්න ඕනි වෙන්න. ඊට පස්සේ මේ විදියට දාර මාළු මිරිස් කරලක් අරගෙන ඒක පලා ගන්නවා. ටිකක් ලොකු ඒවර ගන්න. පුංචි ඒවර ගත්තන් පස්සේ ගොඩක් හදන්න වෙනවා. එන කම්මැලි එක. ඊට පස්සේ මේ විදිහට පරිස්සමට කපා ගන්න. ඔයාලට මේ විදිහට පලන්න නැතුව උඩින් කපලා ඒ නැට්ට ඉවත් කරලා එහෙම පුරවන්නත් පුළුවන්. ඒක නම් ටිකක් ලේසි හැබැයි. ඉතින් ඔයාලට කැමති විදිහට ඒක හදන්න. උඩින් කපුවන් පස්සේ නිකන් කෝන් එකකට පුරවනවා වගේ පුරවගෙන යන්න තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම පුරව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට පළලා ලස්සනට පරිස්සමට නිකන් අර ප්‍රෙග්නන්ට් වෙලා වගේ පේන්නේ නැති වෙන්න පුරව ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් ලේසියෙන් පුරව ගන්න පුළුවන්. ඔයාලා හදාගන්න මිශ්‍රණය හරියටම පොඩියට පේස්ට් එකක් වගේ හදාගත්තම මෙන්න මේ විදිහට ඔයාලන් හැම මාළු මිරිස් කරලම්ම ලස්සනට හදාගන්න. මම මෙතන ඉතින් මාළු මිරිස් කරල් 5ක් විතර හදාගත්තා. ඊට පස්සේ ඒ ටික පැත්තකින් තියාගෙන ආයෙ තෙල් ටික රත් කරගෙන අපි කරිය හදාගන්න පටන් ගන්න ඕන. ඒකටත් අර කලින් දාපු විදිහටම සුදු ලුණු, මිරිස්, රම්පේ කරපිංචා, ඒ වගේම ලොකු ලුණු එකතු කරගෙන ටෙම්පරා දුවක් දා ගන්නවා. ඊට පස්සේ මේකට මම 3-5 AD දේවල් ටිකත් එකතු කර ගන්නවා. ඒ වගේම ඔයාලට මේ මාළු මිරිස් කරලා බදින්නත් පුළුවන්. එහෙම බදිනවා නම් පාම් පිටි, කෝන් පිටි, එහෙම නැත්නම් කඩලු පිටි මිශ්‍රණයක එකතු කරලා ගිල්ලලා ගැඹුරු තෙලේ බද ගන්නත් පුළුවන්. ඒක ඉතින් මීටත් වඩා රසක් එනවා. හැබැයි ඉතින් මේ කරි එක වෙනස්ම රසක් දෙන හින්දා මේකත් සුපිරි. මේ ටික හොඳින් කලවම් වුණාන් පස්සේ මම මේකට එකතු කර ගන්නවා උකු පොල් කිරි ටිකක්. උකු පොල් කිරිගෙන් තමයි මේකේ රස වැඩි කරන්නේ. පොල් කිරි ටික හොඳින් රත් වෙන්න තියෙන්න ඕන. මොකද මාළු මිරිස් දැම්මන් පස්සේ ඒක එහාට මෙහාට කරන්න බැවනවට වඩා එතකොට ඇතුළට දාපුවා එළියට පනිනවා. එතකොට ඉතින් වර්චස් වෙන වැඩේ හින්දා ඔයාලා ලස්සනට මේ විදියට පිළිවෙලකට හදාගන්න. පොල් කිරි එකතු කරගත්තන් පස්සේ පොල් කිරි ටික හොඳට රත් වෙලා නටනකන් ඉඳලා මේක ටික දාගන්න. එතකොට තමයි රස වැඩි වෙන්නේ. වගේම පරිස්සමට අපිට කැඩෙන්න තියෙන හදාගන්නත් පුළුවන්. මේ ටික මේ විදියට දාගත්තන් පස්සේ අපිට මේක වහලා හොඳින් තම්බ ගන්න පුළුවන්. ඒ වගේම ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ඉතින් ඇත්තටම මේක හදාගත්තොත් මේක විතරක් ඇති බත් ටික කන්න. මේක මොකද හොදි එකක් තියෙනවා. එතකොට මේ මිරිස් කරල මැද පෙරුමත් එක්ක ඇත්තටම වෙනස්ම රසයක් තියෙනවා. වෙන හොදි වර්ග ඇත්තටම ඕන වෙන්නේ නැහැ මේ විදිහට හදුවොත්. දැන් මේ තියෙන්නේ විනාඩි 3කට විතර පස්සේ හොඳට නටන්න අරගෙන තියෙනවා. මේ වෙලාවේදී පොඩ්ඩක් ඒ කියන්නේ හට්ටිය ඇතුළ පැත්තට තියෙන කොටස තැම්බිලා තියෙන්නේ. විනාඩි 3ක් වගේ යනකොට ඇත්තට හොඳ ගානට එනවා. සාමාන්‍යයෙන් හදලා ඉවර වෙන්න විනාඩි 6ක් විතර යනකොට දෙපැත්තම හොඳට ඇවිල්ලා හොඳට බේක් මේ ඊවෙලා තියෙන්නේ මේක. ඉතින් ඒකට හොඳ රසයක් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට මේ වෙලාවේදී පුංචි මතක් කිරීමක් තියෙනවා. ආතල් කිචන් එකේ ඔයාලා දන්නවා මේ වෙනකොටත් සේවර් බ්‍රෑන්ඩ් එක තියෙනවා. සේවර් බ්‍රෑන්ඩ් එකේ සියලුම ද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරන මගේම ගෙදර හදන කුළු බොඩු තියෙනවා. ඔයාලට හැම දෙයක්ම මේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මිරිස් කෑලි මිරිස් වල නැටි ඉවත් කරලා ඒ වගේම 3-5 වලට ගන්න සියලුම ද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරලා තමයි මිරිස් කරලොත් සෝදලා තමයි අපි මේවා හදන්නේ. ඉතින් ගොඩක් රසට කන්න ඔයාලට කැමති නම් මේ පේන නම්බර් එකට මැසේජ් එකක් දාන්න ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. අතරම මාරම රසයි යාළුවනේ. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. හැමෝටම සුබ දවසක්.